සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහැවත් කාරුණික පින්නතුනි, බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් මහත් වූ කරුණාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වෙන්න මේ සියලු පුණ්‍ය ආශිර්වාදයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සදහවත් පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් විශේෂ වූ ගාථා රතනයක්. ඒ ගාථා රතනේ තමයි සච්ඡං බණේන කුඤ්ජෙය්‍ය
දජ්ජා පස්මිම්පි යාචිතු ඒතේහි තීහි ඨානේහි ගච්ඡේ දේවාන සන්තිකේ කියන ගාථා රතනය. මේ ගාථා රතනයේ සරල තේරුම තමයි යම් කෙනෙක් සත්‍ය වචන පාවිච්චි කරනවද සච්ඡං බණේන කුඤ්ඤෙය්‍ය කතා කරනකොට සත්‍ය වචනමද කතා කරේ. දජ්ජා පස්මිම්පි යාචිතු ඊළඟට සඳහන් කරනවා අනුන් සම්බන්ධයෙන් කේන්ති ගැනීමක් කිපීමක් නැද්ද? ඒ වගේම යම් කෙනෙක් යම් දෙයක් ඉල්ලුවොත් තියෙන සුළු දේ නමුත් ඉල්ලන කෙනාට දෙනවද? ඒතේහි තීහි ඨානේහි අං ඒ කාරණා තුන යම් කෙනෙක් ළඟ තියෙනවා නම් ගච්ඡේ දේවාන සන්තිකේ දෙවියන් ළඟට යන්න එයද ප්‍රමාණවත් කියලා කියනවා. දෙව්ලොව උපතට මේ කාරණා තුනත් ප්‍රමාණවත් කියලයි මේ කියන්නේ. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ මේ වාගේ ගාථා රතනයන් දේශනා කොට වදාළේ කොයි වාගේ අරමුණක් නිසාද? කොයි වාගේ කාරණාවක් පදනම් කරගෙනද යන බව අපි ටිකක් මුලින් සිහිපත් කරගනිමු. පින්නතුනේ එක දවසක් මහමුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව වැඩිය දෙවිවරු මුණ ගැහෙන්න. නිතර දෙව්ලොව වඩින රහතන් වහන්සේලා අතර මහමොග්ගල්ලාණන් වහන්සේට තියෙන මහ විශේෂ තැනක්. ඒ නිසා නිතර දෙව්ලොව වඩිනවා. ඉතින් දෙවියන්ට අනුකම්පාව හින්දාමත් නෙමෙයි. ඊට වඩා වැඩිපුර අනුකම්පාවක් දැක්වේ කාටද? මනුස්ස ලෝකේ ජීවත් වෙන අයට. දෙවියෝ ළඟට ගිහිල්ලා දෙවියොත් එක්ක කතා කරලා ඒ වාගේ දිව්‍ය ආශ්චර්ය ලබන්න මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන වගේ පිංද කළේ කියලා අහලා ඒ කාරණාව වෙවිලා මිනිස්සුන්ට දේශනා කරනවා. මට හම්බුණා මෙන්න මේ වාගේ දෙව්දුවක්. මට හම්බුණා මෙන්න මේ වාගේ දිව්‍ය පුත්‍රයෙක්. ඒගොල්ලන්ගේ යසයිසුරු මෙන්න මේ වගේ. සැප සම්පත් වල ප්‍රමාණයක් නැහැ. මේ කරුණ සඳහන් කරාම අනික් අය අහනවා ඒ වාගේ සැප සම්පත් ලබන්නේ කොහොමද? රහතන් වහන්සේ සඳහන් කරනවා යම් දිව්‍යාංගනාවකගේ දිව්‍ය මාලිගාවක් ළඟ නතර වෙලා මේ තරම් ආශ්චර්යමත් ජීවිතයක් ලබන්න මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරපු පින්කම මොකද්ද කියලා. ඇය කම්මැලි එහෙම නැත්නම් අකමැති තමන් කරපු පින්කම කියන්නේ. ඇයි අනික් අයත් ඒ වාගේ පින් කරලා දෙව්ලොව වෙයි කියලාද? ඒක හින්දා නෙමෙයි. ඇය හිතනවා කියන්න තරම් ලොකු පින්කමක් මම කළේ නෑ කියලා. ඒ හින්දා පින්කම ගැන කියන්න ලැජ්ජයි. නමුත් රහතන් වහන්සේ නමක් යමක් ඇහුවහම දෙවඟනකට ඒක දෙපාර තුන් පාර අහනකම් ඉන්න බෑ. තුන්වෙනි පාර අහනකම් නම් කොහොමත් ඉන්නේ නෑ. කාරණාව කියනවා. ඉතින් දැන් මේ දිව්‍යාංගනාවගෙනුත් ඇහුවා කියන්න මැලි. ස්වාමීනි මට එහෙම කියන්න ලොකු පින්කමක් නෑ. ස්වාමීනි මනුලොව ඉන්න කාලේ මන් දුන්න දානයක් නෑ. ස්වාමීනි මනුලොව ඉන්න කාලේ මං අහපු බණක් නෑ. ස්වාමීනි මගේ ජීවිතේ මං කළා නම් ලොකු පින්කමක්. මොනම හේතුවක් නිසාවත් මොනම කාරණාවක් නිසාවත් ස්වාමීනි මම බොරු කීවේ නෑ. හැම මොහොතකම මම පාවිච්චි කළේ සත්‍ය වචනයමයි කියලා සඳහන් කළා. අන්න ඒ පින මම දෙව්ලොවට ගෙනාවා කියලා සඳහන් කළා. ඊළඟට දෙවෙනි කාරණාව
තවත් දිව්‍ය විමානයක් ළඟ ගිහිල්ලා උන්වහන්සේ නතර වුණාම ඒ දිව්‍ය විමානෙත් ආශ්චර්යමත් දිව්‍ය පුත්‍රයෝ ඉන්නවා. ඉතින් කරපු පින්කම් මොනවද කියලා මේ දිව්‍යාංගනාවන්ගෙන් ඇහුවහම ඒ දෙවනි විමානෙත් ප්‍රධාන දිව්‍යාංගනාව කියන්නේ අනේ ස්වාමීනි මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලේ මගේ ස්වාමියා හරි කුරිරු නපුරු කෙනෙක්. කොච්චර හොඳට හිටියත් මම දැක්ක ගමන් ඔහුගේ මූණ රතු වෙනවා ස්වාමීනි. ඔහු කේන්තියෙන් ඉපිලෙනවා ස්වාමීනි. ඒ තමයි මගේ ස්වාමියාගේ ස්වභාවය. අතට අහුවෙන යම් දෙයක් තියෙනවද ඒ ඕනම දෙයකින් පහර දෙනවා. දඬු මුගුරු වලින් පහර දීලා මගේ හිස පලාපු වාර සීමාවක් කරන්න බැරි තරම්. බොහෝ වාරවල මගේ හිස පැලුවා. අහුවෙන දෙයින් පහර දෙනවා. නමුත් ස්වාමීනි මං ඒ හැම තැනම මෛත්‍රී කළා. මම මටම අවවාද කරගත්ත ස්වාමීනි එම්බල ස්ත්‍රිය ඒ උඹේ ස්වාමියා නේද? උඹට කණ්ඩ දෙන්නේ, අඳින්න දෙන්නේ, පෝෂණය කරන්නේ. ඕන එපාකම් හැම එකක්ම හොයා බලන ඔබේම ස්වාමියා නේද? ඔහු මොනවා කළත්, ඔහු මොනවා කීවත්, ඔහු ගැන ඔබ කේන්ති ගන්න එපා. කවුද මේ කියන්නේ? තමන්ගේ හිතමයි. ස්වාමීනි ආන්ගේ නිසා කේන්ති එන හැම මොහොතක්ම මං ඉවසුවා ස්වාමීනි. මං කේන්තියෙන් ද්වේෂයෙන් මිදුණා ස්වාමීනි ඒ වෙලාවේ. හැම වෙලාවෙම මම මෛත්‍රී කරන්න පටන් ගත්තා. ස්වාමීනි ආනුභාවයෙන් තමයි මම දෙව්ලොව ආවි කියලා. තවත් දිව්‍යාංගනාවක් මුණ ගැහුණාම ඒ දිව්‍යාංගනාවත් හරි අකමැති තමන් කරපු පින්කම කියන්නේ. නමුත් බල කරලා ඇහුවහම ඇයි මොන වගේ දෙයක් කියන්නේ නැද්ද? පින්නතුනි ඇයි කියනවා ස්වාමීනි මං කැකිරි ගෙඩියක් විතරයි දන් දුන්නේ කියලා. තවත් දිව්‍යාංගනාවක් කියනවා මං තිඹිරි ගෙඩියක් විතරක් දන් දුන්නා කියලා. තව කෙනෙක් කියනවා ස්වාමීනි බොරළු දමනු ගෙඩියක් විතරක් දුන්නා කියලා. ඉතින් මෙන්න මෙහෙම දිව්‍යාංගනාව මේ කරුණු සඳහන් කරාම ඒ කරුණු ඇවිල්ලා මිනිස්සුන්ට කියනවා. ඒ දිව්‍ය ආශ්චර්ය ගැන කියනවා. දිව්‍ය සැපය ගැන කියලා දෙනවා. ඉතින් මිනිස්සු කවදාවත් ඒ සැපය අත්හරින්නේ නැහැ එතකොට. දෙව්ලොවම යන්න උත්සාහ කරනවා. සුගතියේම සැනසෙන්න උත්සාහ කරනවා. ඉතින් මෙන්න මේ වගේ මේ කාරණාව පදනම් කරගෙන තමයි මෙන්න මේ ගාථා රතනයන් දේශනා කෙරෙන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේට කරුණු සඳහන් කරාම භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රතනය දේශනා කළා. අපි ටිකක් මේ ගාථා රතනයේ අර්ථයත් සාකච්ඡා කරමු. ඒකට සම්බන්ධ නිදාන කතාවයි සාකච්ඡා කළේ. එහෙනම් සච්ඡං බණේන කුඤ්ජෙය්‍ය. සච්ඡං කියලා කියන්නේ සත්‍ය වචනය. බණේන කියලා කියන්නේ කියනවා නම් කුඤ්ජෙය්‍ය. මෙතන සඳහන් කරනවා සත්‍ය වචනයක් යම් කෙනෙක් ප්‍රකාශ කරනවා නම් අනුන්ට කරදරයක් කරන්නේ නැත්නම් ඒ කියන්නේ අනුන් පිළිබඳව කිපෙන්නේ නැත්නම් නැවත සඳහන් කරනවා යමක් යම් කෙනෙක් ඇවිල්ලා තමන් ළඟ ඉල්ලුවාම තමන් ගාව තියෙන ඊටාම ස්වල්ප දේ නමුත් දෙන්න කියලා. ස්වල්ප දෙයයි තියෙන්නේ ඒක දෙන්න කියලා කියනවා. ඒක මහත් ආනිසංසයක්. ඉදිරියට සත්‍ය වචන. අර දිව්‍යාංගනාව කියනවා ස්වාමීනි ලොකු පින්කමක් නම් කළේ නෑ. මං කවදාවත්ම බොරු කියලා නෑ. සත්‍ය වචනයමයි පාවිච්චි කළේ. ජීවිතේ කිසියම්ම මොහොතක ජීවිතේ කිසියම්ම දෙයක් රැකගන්න එදා මෙදා තුර මෙතෙක් නම් බොරු කිව්වේ නෑ ස්වාමීනි කියලා
ප්‍රතිඥාවක් දෙනවා. ඒ කුසලයම හරි බලවත්. අන් ඒක නිසා රාත්‍රී කාලයේ තුනුරුවන් පිළිබඳව බොහොම පැහැදීමෙන් කටයුතු කළා. රාත්‍රී කාලයේ පැහැදීමෙන් කටයුතු කළා කියලා කියන්නේ සංඝයාගේ ඕනෑපාකම්, ඒ කියන්නේ හවස ගිලන්පස දානයන්, මේවාදී හැම දෙයක්ම සම්පූර්ණ කරලා දෙනවා. ඒ කාරණාව අපි දානය පිළිබඳව කාරණාවට තියලා මෙතෙන්දි විශේෂයෙන් කතා කළේ සත්‍ය වචනේනේ. බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ ලෝකේ බොරු කියන්නාට කළ නොහැකි පාපයක් නැහැ කියලා. බොරු කියන අයට කරන්න බැරි පවක් නැහැ කියලා කියන්නේ. බොරුව කියලා කියන්නේ හරි භයානක සිල්පද කාරණාවක්. ඒ බොරුවෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ඒ කරන්න පුළුවන් හැම දෙයක්ම අකුසල්නේ. මුසාවෙන් රැස් වෙනවා නම් ඒ අකුසලයක්. මහණෙනි බොරු කියන්නාට කළ නොහැකි පාපයක් නැහැ කියලා කීවේ ඕනෑම වරදක් කරලා, ඕනෑම පව්කාර වැඩක් කරලා, ඕනෑම නින්දිත පහත් වැඩක් කරලා මම නෙමෙයි යෝග කලේ කියලා කියන්න පුළුවන්. ඒක මම නෙමෙයි කලේ කියන කාරණාව ඔප්පු කරන්න බොරු 100ක්ද 1000ක්ද එළඹුණ වෙලාවට කියන්න ඔහු කවදාවත් මැලි වෙනවද? මැලි වෙන්නේ නැහැ. අන්නේ හින්දා බොරු කියන්නාට කළ නොහැකි පාපයක් නැහැ කියලා සඳහන් කළා. හැබැයි අතීතයේ මහා ප්‍රඥාවන්තයෝ මුසාව කියන එක කොයිතරම් නොකටයුතුද කියන කාරණාවත් මනාව අවබෝධ කරලා තිබුණා. අපේ බුදුරජාණන් වහන්සේ මේක භවයක වැරදි කාම සේවනයකට යොමු වුණා බෝසත් කාලේ. ඉතින් අන්තිමට රජුරුවන්ගේ බිසවත් එක තමයි ඒ කාරණාවට යෙදුනේ. අන්තිමට මිනිස්සු රජුරුවන්ට කීවා, රජුරුව ගණන් ගත්තේ නැහැ. රජුරුව ඇවිල්ලා බිසවගෙන් ඇහුවා ඇත්තද කියලා. බිසවත් කීවා ඔව් කියලා. ඒත් රජුරුව පිළිගන්නේ නැහැ. රජුරුව කියනවා හොඳයි කමක් නැහැ. මම ඒක තාපසතුමාගෙන් අහගන්නම් කියලා. උයනට ගිහිල්ලා වන්දනා කරලා තාපසතුමත් එක්ක ටික වෙලාවක් ආගිය තොරතුරු කතා කරලා පස්සේ තමයි යහන්නේ, ස්වාමීනි මෙන්න මේ වාගේ යමක් බැරි වුණාද? නැත්නම් මෙන්න මේ වාගේ සිද්ධියක් ඔබ වහන්සේ අතින් සිද්ධ වුණාද? බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා, කාන්තාව කියලා කියන්නේ පිරිමියෙකුගේ උත්තම කාම භාණ්ඩය, කාම වස්තුව උත්තම භාණ්ඩයක් කියලා හඳුන්වන්නේ. උත්තම වස්තුවක්. එතකොට තමන්ගේ බිරිඳ වෙන කවුරු හරි කෙලෙසුවා කියලා දැනගත්තොත් පිරිමි කෙනෙකුට එන ද්වේෂසිත පාලනය කරන්න අමාරු සිත. මොකද තමන්ට තමන්ගේ බිරිඳ එච්චර වටින නිසා. එතකොට මෙතන දැන් මා ඉදිරිපිට ඉන්නේ රජෙක්. රජවරු හරි දරුණුයි. මේ වෙලාවේ අසිපත ඉනේ තියෙනවා. ඔව් කියලා කිව්වොත් ඊළඟ මොහොතේ අර තියුණු අසිපතින් මගේ හිස කඳින් වෙන් කරන්නත් පුළුවන්. රජු අහනවා ස්වාමීනි මේ කතාව ඇත්තද කියලා. නමුත් බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා හිස ගසා දැම්මත් එක ජීවිතයයිනේ. නැති වෙන්නේ එක ජීවිතයයි. හැබැයි ඒ වගේ නෙමෙයි බොරු කියලා. එක බොරුවකට පුළුවන් ජීවිත 10 ගණක් විනාශ කරන්න. ඉතින් බොරුවක් කියලා ජීවිත 10 ගණක් විනාශ කරගන්නවට වඩා ඇත්ත කියලා එක ජීවිතයක් විනාශ වෙන එක පාඩුද? අන්න ඒකින්ද කියනවා ස්වාමීනි, බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා බොරු කීවොත් මට ලෞතුරා බුදු බව ලැබෙන්නේ නැති වෙයි. මරුවත් කමක් නැත්ත කියනවා කියලා ස්වාමීනි ඒ කතාව ඇත්තයි කියලා කිව්වා. පින්නතුනි මේ ගාථා රතනේ දෙවනි දහම් කාරණාවටත් මේක හොඳ උදාහරණයක්. රජුරවන්ට කියනවා මහරජා මේ කතාව ඇත්ත. ඔබේ බිසවත් එක්ක අනියම් සම්බන්ධතාවයක් මගේ තිබුණා. රජුරවන්ට නෙමෙයි පින්නතුනි කේන්ති යන්නේ.
රජුරු එකම එක වචනයක් අහනවා ස්වාමීනි මෙච්චර කල් ඔබ වහන්සේ වඩාපු ප්‍රඥාවට මොකද වුනේ කියලා ඇහුවා. ඔච්චරයි රජුරු ඇහුවේ. හැබැයි තාපසතුමාට ඒක හරියට පපුවෙන් පිහියට යනවා වගේ ලැජ්ජාවට කාරණාවක් වුණා. එතනම හැරුණා තමන්ගේ කුටියට ගියා කසින මණ්ඩලයේ දිහා බලාගෙන පිරිහුණු ධානයේ නැවත ලබා ගත්තා. අහසින්ම අවිල්ලා රජුරවන්ට කතා කළා. මහරජය නොයා යුතු තැනට ගිය නිසා මාතින් වරදක් වුණා. මින් මනත කවර කවමදාකවත් මනුස්ස පතයට මම එන්නේ නැහැ කියලා රජ්ජුරුව කඳුළු පෙර පෙරාඩනකොට මහ බෝසතාණන් වහන්සේ හිමාලයේ දක්වා මහසින් ගමන් කරලා හිමාලයේදී අපවත් වෙලා බඹලව උපන්නා. එතකොට මොකද්ද මේ කාරණාවෙන් කියන්නේ? එවන් මහ උතුම් ප්‍රඥාවන්තයෝ තමන්ගේ ජීවිතේ බේරා ගැනීම සඳහාවත් බොරුවක් නම් කියලා නෑ. ඉතින් මේ මුසාව ගැන පැහැදිලි කරනකොට හරි ගැඹුරට කරුණු කාරණා රාශියක් පැහැදිලි කරන්න ඕනේ. නමුත් ඒකට කාලය නෙමෙයි කියලා හිතනවා. ඊළඟට පින්නතුනේ දෙවනි කාරණාව. යම් කෙනෙක් ක්‍රෝධ කරනවද ක්‍රෝධයෙන් මිදුන කෙනා මොන තරම් ලාභයක් ලබනවද? ඒක නිසා මේ ක්‍රෝධ කිරීම කියලා කියන්නේ මොකද්ද? ක්‍රෝධයට සමාන ඊළඟ වචනේ වෛරයනේ. වෛරය ඇති වෙන්නේ ක්‍රෝධයත් එක්ක. ඒතර භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කොට වදාළේ ද්වේෂයෙන් තොර වෙන්න කියලා. වෛරයෙන් තොර වෙන්න කියලා. මෛත්‍රී සහගත වෙන්න කියලා. මේකනේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. ඉතින් ගිහි අයට කුඹුරු වැඩ කරන්න, හේන් වැඩ කරන්න භාග්‍යතුන් වහන්සේ තහනම් කරන්නේ කොහොමත්. නමුත් සඳහන් කරනවා ද්වේෂයෙන් තොර වෙන්න කියලා. ද්වේෂය බොහොම භයානක අකුසල කර්මයක්. මුසාවත් එහෙම තමයි, ද්වේෂයත් ඒ වගේ තමයි. යම් කෙනෙක් ද්වේෂයෙන් ඉන්න වෙලාවක මරණයට පත් වුණොත් මොකක් වෙයි කියලාද කියන්නේ? ද්වේෂයෙන් මරණයට පත් වුණොත් බොහෝ වෙලාවට ණයෙක් වෙලා ඉපදෙන්න තියෙන ඉඩකඩ වැඩි. කෙටි කරලා සඳහන් කළොත් විස සහිත සත්තු වෙලා ඉපදෙන්න හේතුවක් තියෙනවා ද්වේෂ කරන්නාට. එහෙම නැත්තම් නිරයේ උපද්දවනවා කියලා සඳහන් කරනවා. ඒක නිසා ද්වේෂයෙන් මැරුණොත් ලැබෙන අයහපත් ප්‍රතිඵලයක්. එහෙමත් නැත්තම් එහෙම නැති වුණොත් මෙන්න මේ ද්වේෂයට පුළුවන් සුගතියක යන්න ඉන්න කෙනා දුගතිගාමි කරන්න. මම මතක් කළා ක්‍රෝධයට ප්‍රතිවිරුද්ධ කාරණාව මෛත්‍රියනේ. එතකොට මේ ලෝකේ ජීවත් වෙන කෙනෙකුට මෛත්‍රී භාවනාව වඩන එක කොච්චර වටිනවද? මෛත්‍රී භාවනාවෙන් ආනිසංස කීයක් ලැබෙනවද? මෛත්‍රී භාවනාවේ ආනිසංස ගණනාවක් තියෙනවා. ඒ ආනිසංස වලින් වැඩි ප්‍රමාණයක් මේ ජීවිතේම පළ දෙනවා. මේ ජීවිතේම පළ දෙනවා. සිහි මුලාවක් නැතුව කලරුය කළොත් ඒ පුජ්‍යලයා සුගතිගාමී කෙනෙක් බවට පත් වෙනවා. සිහි මුලාවක් නැතුව හිතේ ද්වේෂයක් නැතුව යම් දවසක මරණ මංචකයට ගොඩ වෙලා මරණ වේදනාව ඉවසන්න පුළුවන් වෙයිද? මරණකොට රිදෙනවද කියලා අහන ප්‍රශ්නෙට තියෙන උත්තරේ මොකද්ද? ඔව්ද නැද්ද? මරණකොට රිදෙනවා. ධර්මයේ සඳහන් කරලා තියෙන එහෙමයි මරණකොට රිදෙනවා. මේ ලෝකේ මෙතෙක් මම කවදාවත් මුණ දීලා නැති අත්දැකීමක් තමයි එතනදී හම්බ වෙන්නේ. අලුත්ම අත්දැකීමක්.
එතකොට ඒ රිදුමත් එක්ක ඇතිවෙන ද්වේෂය මාව සුගතියට ගෙනියයිද? අන්න එහෙමනම් ද්වේෂය පාලනය කරන ක්‍රමයක් මරණ මංචකයට යන්න කලින් ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. ද්වේෂය පාලනය කරන ක්‍රමයක්. ඒකට ඕනේ මෛත්‍රිය. එහෙනම් වඩන්න කියලා කියන්නේ මොන භාවනාවද? හොඳට මෛත්‍රී කර්මස්ථානයේ දියුණු කරන්න කියනවා. මේ මෛත්‍රී කර්මස්ථානයේ දියුණු කරනකොට පින්නතුනි පැහැදිලි කරනවා අභ්‍යන්තර ආබාධ ඉවත් කිරීම සහ බාහිර ආබාධ ඉවත් කිරීම කියලා කාරණා දෙකක්. දැන් අර මරණ මංචකේ වේදනා විඳින කෙනාට ශරීර අභ්‍යන්තරයේ දැනෙනවනේ තද බල වේදනාවක්, හිසේ කැක්කුම්, බඩේ කැක්කුම්, මේ නොඑක් දේවල්. එතකොට ওই කැක්කුම් ගොඩ තියෙනකොට මට මෛත්‍රී සිතක් පහළ වෙයිද? අන්න ඒ වේදනාවල් ඇති වෙනකොට අපට පුළුවන්කම තියෙනවා නම් ඒ වේදනාව නැති කරගන්න. ඒ වේදනාව නැති කරන ක්‍රමය කොහොමද දේශනා කරලා තියෙන්නේ? ආන් ඒකයි මම සඳහන් කළේ මේ මෛත්‍රී භාවනාවේ අභ්‍යන්තරාබාධිවත් කිරීම. හොඳට මෛත්‍රිය ප්‍රගුණ වෙච්ච කෙනෙකුට මරණ මංචකයේදී ඇති වෙන අභ්‍යන්තර ආබාධ ටික ආවර්ජනය කරලා මෙත් වඩන්න පුළුවන්. මගේ බඩේ කැක්කුමක් තියෙනවා. මගේ හිසේ කැක්කුමක් තියෙනවා. මගේ කනේ කැක්කුමක් තියෙනවා. මෙන්න මේ අභ්‍යන්තර ආබාධ නැති කරගන්න මෙත් වඩන්න පුළුවන්. මේ උගුරේ අමාරුවෙන් මා සුවපත් වේවා. මේ උගුරේ අමාරුවෙන් මා සුවපත් වෙම්වා. එහෙම කියලා භාවනාව වඩාගෙන යනකොට උගුරේ අමාරුව නිකම්ම සනීප වෙනවා. කකුලේ අමාරුව නිකම්ම සනීප වෙනවා. උකුලේ අමාරුව, තුනටියේ අමාරුව නිකම්ම සනීප වෙනවා. එතකොට මෛත්‍රී ධානයට සමවැදින කෙනෙක් මොනතරම් ලාභයක් තමන්ගේ ජීවිතයට කරගන්නවද? වෛරයට ප්‍රතිවිරුද්ධ කාරණාව මෛත්‍රියයි. අන් එහෙමනම් මෛත්‍රී භාවනාවෙන් අපිට පුළුවන් එලව මෙලව සුවපත් කරගන්න වැඩ පිළිවෙලකට යන්න. හැබැයි මෛත්‍රිය කලින් වඩලා පුරුදු වෙලා ඉන්න ඕනේ. මොකද මගේ ඇඟේ අභ්‍යන්තරයේ ලෙඩ වගේක් තියෙනවා කියලා දැනුත් අපිට තේරෙනවද? අපිට දැන් තේරෙන්නේ නැහැනේ ලොකුවට. කවුද දන්නේ පිළිකාවක් මේ වෙනකොට තියෙනවද කියලා? කවුද දන්නේ වකුගඩුව නරක වෙන්න එනවද කියලා? නමුත් එහෙම නෙමෙයි පින්නතුනි, මේ භාවනාව හොඳට වඩලා තියෙන කෙනෙක්, දියුණු කරලා තියෙන කෙනෙක්, අන්න ඒ පුද්ගලයා මේ මරණාසන්න මොහොතේ අභ්‍යන්තර වේදනාවල් දැනෙන්න පටන් ගන්නකොටම අර විදිහට මෛත්‍රී වඩලා සුවපත් කරගන්නවා. මගේ උගුරේ අමාරුවෙන් මා සුවපත් වේවා. මගේ කොන්දේ අමාරුවෙන් මා සුවපත් වෙම්වා. මේ විදිහට කියලා අභ්‍යන්තර ආබාධ යටපත් කරගන්නවා. ආන්ගේ අභ්‍යන්තර වේදනාවල් නැති වෙච්ච වෙලාවක මා මරණයටපත් වෙනවා නම් ඒක මොන තරම් ලාභයක්ද? ආන් ඒක නිසා මෙන්න මේ මෛත්‍රී චින්තනය, මෛත්‍රී සිතුවිල්ල සත්‍ය අනිවාර්යයෙන්ම සුගතියට අරන් යනවා. අන්න ඒක නිසා මේ මෛත්‍රී භාවනාව ක්‍රමානුකූලව දවසකට පැයක්වත් වඩන්න කෙනෙක් උත්සාහ කරනවා නම් ඉක්මන් ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. එහෙමනම් යම් කෙනෙක් සත්‍ය වචනේ පාවිච්චි කරනවා නම් දෙව්ලොව යන්නේ ඒක හේතුවක්. අවසාන කාරණාවෙන් මොකද සඳහන් කළේ? අවසාන කාරණාවෙන් සිහිපත් කරනවා යම් කෙනෙක් ස්වල්ප දෙයක් ඉල්ලුවත් දන් දෙනවද? ඒ දීමනාව මේ ලෝකේ හරිම ශ්‍රේෂ්ඨයි කියලා. දෙන එක හරිම ශ්‍රේෂ්ඨයිනේ. නවේ කදරියා දේව ලෝකං වජಂತಿ බාලා හවේන පසං සම්තිමාරු මාරං. එයි මේ කියන්නේ නවේ කදරියා දේව ලෝකං වජಂತಿ. කදරිකාරයෝ කියලා කියන්නේ කාටද? පිළිතුරේ කදරිකාරයෝ කියලා කියන්නේ තෘෂ්ණාවෙන් බරිත පුද්ගලයා.
නවේ කදරියා දේව ලෝකං වජන්ති. දේශනා කරනවා මේ කදරි කාර්යය කවදාවත් දෙව්ලොව යන්නේ නැහැ කියලා. බාලා පසංසන්ති බාලා නප්පසංසන්ති දානං. බාලය කියලා කියන්නේ කාටද? අඥානයට. අඥානය කවදාවත් දානය ප්‍රශංසා කරන්නේ නැලු. වෙන කෙනෙක් දන් දෙන්නේ ඔච්චර වියදම් කරන්නේ ඇයි කියලා අහනවා. වෙන කෙනෙක් දන් දෙන්නේ ඔච්චර කෑම උයන්න ඕනද කියලා අහනවා. වෙන කෙනෙක් පින්කමට වියදම් කරන්නේ ලක්ෂ ගාණක් මෙච්චර වියදම් කළේ මොකටද කියලා අහනවා. ඇයි හැමෝම දානීය ප්‍රශංසා කරන්නේ නැහැ? බාලා හවේ නප්පසංසන්ති දානං. හැමෝම ප්‍රශංසා කරන්නේ නැහැ. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරනවා හැකි හැම වෙලාවකම දන් දෙන්න කියලා. හැකි හැම වෙලාවකම අත්හැරීම ප්‍රගුණ කරන්න කියලා. යාචකයෙක් Taman ළඟට එනවද? දිය යුතු ලොකු දෙයක් Taman ළඟ නැතත් තියෙන පොඩි දේ දෙන්න කියලා කියනවා. ඒකෙන් ලැබෙන ආනිසංසය කොච්චරද? මහ විශාල කාලයක් සැප සහිතව විපාක දෙනවා ආනිසංසය. එහෙමනම් කාරණා තුනක් අපි කතා කළා. අවසාන කාරණාව දානය. බාලයා කවදාවත්ම දානය ප්‍රශංසා කරන්නේ නැහැ. මේ ගාථා රතනේ තව කොතනද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ? අසදෘශ මහා දානයේ වෙලාවේ කාල සහ ජුන්හ කියලා ඇමති දෙන්නෙක් හිටියනේ. මෙන්න මේ සමහර ඇමතිවරු රජුරුවන්ගේ දානයේ ප්‍රශංසා කළේ නැහැ. විවේචනය කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දානේ වළඳලා ඉවර වෙලා දීර්ඝ අනුශාසනාවක් කළෙත් නැහැ. රජුරන්ට හරි දුකයි. මෙච්චර කෝටි ගාණක් වියදම් කරලා දානයක් දීලා අන්තිමට හරි හැමං අනුශාසනාවක්වත් කළේ නැහැ කියලා. පස්සේ ගිහිල්ලා අහනවා. ඒ වෙලාවේ සඳහන් කළා මහරජ පිරිස අපිරිසිදු නිසායි දේශනාව කළේ නැත්තේ. හරියට දේශනාව කළා නම් අපිරිසිදු අයගේ හිස පුපුරනවා කියලා කියන්නේ. ඊට පස්සේ රජුරු හෙව්වා කවුද? දානේ විවේචනය කරපු කෙනා. ඒ පුද්ගලයා හොයලා රාජ්‍යෙම පිට කරලා දැම්මා. දානේ මේ ලෝකේ කොයිතරම් ශ්‍රේෂ්ඨද? ලෞතර බුදු වෙන මහ බෝසත්වරු මුලින්ම පාරමී පිරීම ආරම්භ කරන්නේ දානයත් එක්ක. ඒ දාන පාරමිතාව ලෞතර බුදු වෙන මොහොත දක්වාම ළඟ තිබුණානේ. කෙනෙක් දැක්කාම කොයිතරම් කරුණාවෙන්, කොයිතරම් අනුකම්පාවෙන්, මොනතරම් මෛත්‍රියකින් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් කටයුතු කළ යුතුද? ඒක නිසා කරුණා මෛත්‍රී සිත් පෙරදරි කරගෙන දන් දෙන්නත් ඕනේ. ද්වේෂසිතින් දන් දුන්නත් ආනිසංස නැහැනේ. කරුණා මෛත්‍රිය පදනම් කරගෙන දන් දෙන්න ඕනේ. දැන් අපි කරුණු තුනක් කිව්වා මතකද අපේ අයට? කාන්තාවකට දෙව්ලොව යන්න හේතු වුණ කරුණු. පළවෙනි කාරණාව බොරු කීවේ නැහැ. දෙවෙනි කාරණාව වෛර කළේ නැහැ, ද්වේෂ කළේ නැහැ. තුන්වෙනි කාරණාව ලෝභ නැතුව දන් දුන්නා. එතකොට මහරහතන් වහන්සේ දෙව්ලොව තව තව තැන්වල හැසිරෙනකොට තව තව දිව්‍යාංගනාව මුණ ගැහිලා රහතන් වහන්සේ අහනවා මොන වගේ පින්කම් කරලාද ස්වාමීනි නැත්නම් මේ දෙව්ලොවට ආවේ කියලා. මොන වගේ පින්කම් කරලාද මේ දෙව්ලොව ආවේ? අනේ සමහර කෙනෙක් කියනවා ස්වාමීනි කැකිරි ගෙඩියක් විතරයි පූජා කළේ. තව කෙනෙක් තිඹිරි ගෙඩියක්, තව කෙනෙක් බොරළු දමන ගෙඩියක්. ඒවා තමයි පූජා කරලා තියෙන්නේ. දැන් එතකොට අපේ අයට හිතෙන්නේ නැද්ද? එහෙනම් අපි කොච්චර හොඳද කියලා? සංඝික දාන කීයක් දීලා තියෙනවද?
වෙහෙර විහාර කීයක් හදන්න උදව් උපකාර කරලා තියෙනවද? මේ කැකිරි පූජා කරලා, තිඹිරි පූජා කරලා දෙව්ලොව යන්න ඒගොල්ලන්ට පුළුවන් නම් මේ කෝටි ගණන් වියදම් කරලා වෙහෙර විහාර හදපු අපිට දෙව්ලොව යන්න බැරිද? කෝටි ගණන් ධනෙ වියදම් කරලා නොඑක් පින්කම් කරන අපිට දෙව්ලොව යන්න බැරිද? සංඝ සතු දාන මෙච්චරක් මම දීලා තියෙනවා මදිද කියලා සාධාරණ ප්‍රශ්නයක් එන්නේ නැද්ද? පින්නතුනි, මේකේ හේතුව මේ ජීවිතයේ දුන්නේ කැකිරි බව ඇත්ත. ඒතර මේක මහත්ඵල කරන තැන කොහෙද තියෙන්නේ? සංසාරේ පුරා හොඳට දන් දීපු අය. සසර පුරා දන් දීලා පරපුරුදු අය. ඒ අයගේ පුරුද්දෙන් දෙන දාණය අපි දෙන දාණය වගේ නෙමෙයි. ඒක මහත්ඵල කරගන්න හැටි දන්නවා. ඒකයි මම කිව්වේ ඒ අයගේ පුරුද්දේ හැටි දන්නවා. නමුත් ප්‍රඥාවන්තයා මේක මහත්ඵල කරගන්න විදිය දන්නවා. මං කියවනේ සසර පුරා පුරුදු කරලායි තියෙන්නේ කියලා. මම මෙහෙම උදාහරණයක් කිව්වොත් අපේ රටේ දූ දරුවෝ පිට රටවල් ක්‍රීඩාංගනවල දුවලා දිනන්නේ නැද්ද? හැබැයි එතකොට දුවට දුවලා දිනන්න පුළුවන් නම් අම්මටත් දුවලා දිනන්න පුළුවන්ද? එහෙම නැත්නම් වැඩිමාළු සහෝදරියටත් ඒ ක්‍රීඩා පිටියේ දුවලා දිනන්න පුළුවන්ද? ඇයි බැරි? අර දුවන ක්‍රීඩිකාව ඉතා පුංචි කාලේ ඉඳලා ඒ සඳහා මහා ප්‍රගුණ බවක් ලබනවා. පාසල් යන අවදියේ ඉඳලා ඒ ධාවන ශූරියක් වෙන්න පුදුමාකාර ප්‍රගුණ කිරීමක් කරනවා. කායික සුවය ඒ වෙනුවෙන් හදා ගන්නවා. මේ කාරණාව ජයග්‍රහණය කරන්න හින්දා. අන් ඒ වගේ කාලයක් තිස්සේ පුරුදු කරලා තමයි මේ කැකිරි දුන්නත් තිමිරි දුන්නත් මහත්ඵල කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හොඳ ඵල පුරුද්දක් අවශ්‍යයි. ඒ කාරණාව පිළිබඳව අපි කරුණු නැවත සිහිපත් කරනකොට ඒ අය සංසාරේ දන් දීලා හදාගත්ත මහත් වූ පුරුද්දක් ඒගොල්ලෝ ගාව තියෙනවා. අත්හැරීම හරි දියුණුයි. ඕනම දෙයක් අත්හරිනවා. අන්න එහෙම කෙනෙකුට තමයි එතෙන්ට යන්න සුගතියට යන්න පුළුවන්කම තියෙන්නේ. මම ඒ කාරණාව මතක් කළේ අපි මුලාවේ වැටෙන්න එපා. මෙච්චර දන් දීපු අපිට එහෙනම් දෙව්ලොව යන්න බැරිද කියලා. මේ ජීවිතේ විතරක් නෙමෙයි බලපාන්නේ. පෙර දන් දුන්නේ හැටි හරියට බලපානවා ඒකට. ආන් ඒක නිසා මේ ජීවිතෙන් වැඩියෙන් පින්කම් කරගන්නවා නම් ජීවිතයේ කුසලයෙන් පෝෂණය කරගන්නවා නම් ඊළඟ ජීවිතේ හරිය අපිට ලැබෙන්නේ මහත් වූ ලාභයක් නෙමෙයිද? ආන් ඒක නිසා ඔබට ලැබිලා තියෙන මහ පුදුම වාග්යවන්ත අවස්ථාවක් නේ. මොකද්ද ලැබිලා තියෙන වාග්යවන්ත අවස්ථාව? ඒක තමයි මේ හම්බුන මනුස්ස ජීවිතය. මේ ජීවිතේ මොකද්ද මට තියෙන වාග්යය? ඒ පින්නතුනේ අපිට හම්බෙච්ච ලොකම වාග්යනේ බුද්ධාන්තරයක ඉපදෙන්න ලැබුණානේ. මේ අවස්ථාව අපේ පින්නතුන් හිතනවාද ආය කල්ප ගානකින් එයි කියලා. බුද්ධාන්තරයක මිනිහෙක් වෙලා ඉපදෙන්න. මේක මේ විශ්ව ධාතුවේ ඒ තරම්ම සුවිශේෂී දවසක්. ඔබට මට මේ ලෝකේ උදා වෙන හැම දවසක්ම විශේෂ දවසක්. ඇයි අපිට හැම දවසක්ම විශේෂ දවසක් වෙන්නේ? බුද්ධාන්තරයක ඉපදිලා ගෙවන කාලෙන් එක දවසක් ගෙවිලා මං අලුත් දවසකට ආවා. හැබැයි දවසක් මාරු කරලා දවසකට ආවා කියලා කියන්නේ තවත් දවසකින් මම මාරයට ලං වුණා කියන එකයි. එහෙනම් බුද්ධාන්තරේ ලැබිලා තියෙන වෙලාව, නිර්මල ධර්ම පරියාප්තිය ලැබිලා තියෙන වෙලාව. ඒ ධර්මයේ තුල හැසිරෙන්න මනා වූ කායික මානසික ශක්තිය සියලු දෙනාටම ලැබිලා තියෙන වෙලාවේ ඇයි අපි තාමත් ප්‍රමාද? ඇයි අපි තාමත් සතර අපායේ පැත්තේ බලාගෙන ඉන්නේ? උත්සාහ කරන්න ඕනේ සුගතිය දිහා බලලා
එකම පිම්මට මේ පියගැට පෙළ සුගතිය දක්වාම කෙරවල කරන්න. වීර්යවන්තයෝ එහෙමයි. ධෛර්යවන්තයෝ එහෙමයි. ආන් ඒක නිසා පින්නතිනේ ලැබුණේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක්. එක කල්ප කාලාන්තරයකින් ලැබෙන එකක්. ඊට වඩා දුර්ලභයි මනුස්ස ජීවිතය. ඊට වඩා දුර්ලභයි ලෞතුරා බුද්ධෝත්පාදය. නමුත් ඔබ මම මේ විශ්ව ධාතුව තුළ කොයි තරම් වාසනාවන්ත පරපුරක්ද කියන කාරණාව අපිට වචන කරන්න බෑ පින්නතුනි. ඒ තරම් වාසනාවන්ත ජීවිතයක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක රකින්න ඕනේ. සතර අපායට යා නොදී රැක ගන්න ඕනේ. මේ ජීවිතේ සතර අපායෙන් මුදව ගන්න නම් මම මොනවද කරන්න ඕනේ? පළවෙනියට කළ යුතු කාර්යය මොකද්ද? නිවැරදිව තෙරුවන් සරණ යන්න ඕනේ. දැන් අපි හිතාගෙන ඉන්නේ සෝවාන් වහන්සේ විතරක් සතර අපායෙන් මිදුණා කියලානේ. පුතත්ජනයෝ කවුරුවත් සතර අපායෙන් මිදිලාද? අපායේ යන්නත් පුළුවන් නොයන්නත් පුළුවන්. නමුත් අපි මිදිලම නැහැ. සෝවාන් වහන්සේත් යන්නත් පුළුවන් නොයන්නත් පුළුවන්ද? නෑ, ඒකාන්තයෙන්ම යන්නෙම නෑ. ඒක සෝවාන් භවයේ තියෙන පුදුමාකාර ලාභයක්. ඒතර ඔබයි මමයි අපි මේ සංසාරේ කොයි තරම් අසරණ જાතියක්ද? අඳුර උදා වෙන්න හරියට කල්පනා කරන්න පටන් ගත්තොත් මට මගේ අඳුරු බව වැටහෙනවා. මේ කාලේ මිනිස්සුන්ගේ පරමාවුෂ අරගෙන කල්පනා කරලා බලහම අවුරුදු 65ක් 70ක් 75කට මිනිස්සුන්ගේ පරමාවුෂ සීමා වෙලා තියෙනවා. ඒ මිනිස්සුන්ගේ ආයුෂ මෙච්චරම අඩු වුණේ, මිනිස්සුන්ගේ ආයුෂ මෙච්චරම අඩු වෙන්නේ මිනිස්සුම කරන පව් වැඩි හින්දා. මිනිස්සුන්ගේ පව් වැඩි වෙන්න මිනිස්සුන්ට කරදර වැඩි වෙනවා. අන්න ඒක නිසා අපි උත්සාහ කළ යුතුයි බුදුරජාණන් වහන්සේට පොරොන්දුවක් දෙන්න. දෙවි හිමියෙන් ස්වාමීනි මම මෙහෙම කෙනෙක් වෙනවා. ස්වාමීනි මම දෙවි හිමියෙන් සිල් රකින්න කෙනෙක්. ස්වාමීනි මම දෙවි හිමියෙන් බුද්ධවත කරන කෙනෙක්. ස්වාමීනි මම දෙවි හිමියෙන් භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන් පැහැදිලා ඉන්නේ. සරණාගමනේ මොකද්ද? සරණාගමනේ අපි ඇයි දන්නවා. එතකොට සරණාගමනේ කියලා කියහම ලෞකික සහ ලෝකෝත්තර කියලා ආකාර දෙකක් තියෙනවා. අපිට තියෙන මොන සරණාගමනේද? අපිට තියෙන ලෞකික සරණාගමනේ. මොකද එහෙම කියන්නේ? අපේ සරණාගමනේ මරණයත් එක්කම ඉවර වෙනවා. මම මේ ජීවිතෙන් සමුගන්නකොට ඊළඟ ජීවිතෙත් පින්නතුනි මට පුළුවන්ද ඒ විදිහටම ජීවිතයක් අරගන්න? ආයේ කවදානම් මේ වගේ ජීවිතයක් ලැබෙයිද? ඒක අපි දන්නේ නැන්නේ. අන්න ඒක නිසා තමයි මේ ලෞකික ලෝකෝත්තර සරණාගමන දෙකේ වෙනසක් තියෙනවා. ලෞකික සරණාගමනයේ මරණයත් එක්ක ඉවර වෙනවා. ඊළඟ ආත්ම භාවයේ අමුතුවෙන් බුදුන් සරණ යන්න එපැයි භාග්‍යතුන් වහන්සේ හිටියොත්. නමුත් ඒ වගේද ලෝකෝත්තර සරණාගමනයේ? ලෝකෝත්තර සරණාගමනයේ එතකොට කාටද තියෙන්නේ? ලෝකෝත්තර සරණාගමනයේ තියෙන්නේ ආර්යයන් වහන්සේලාට. සෝවාන් වහන්සේ අපවත් වෙලා නැවත ඉපදුනාට පස්සේ උන්වහන්සේ සෝවාන්ද නැද්ද? වෙන જાතියක ඉපදුනත් සෝවාන්ම තමයි. නමුත් ඔබත් මමත් මේ ලෝකෙන් සමුගන්නකොට අපිට එහෙම ස්ථිරවම අපි සෝවාන් කියලා කාරණාවක් තියෙනවද? අපිට එහෙම එකක් නැහැනේ. ස්ථිරවම එහෙම කාරණාවක් අපිට නැහැ. ආන් ඒක නිසා මරණයෙන් පස්සේ අපේ තිසරණේ බිඳිලා යනවා. ඊළඟ ආත්මෙදී ආපහු ඒ තිසරණේ මත අපි පිහිටන්න ඕනේ. සමහර කෙනෙකුට නම්
ඒක මේ ජීවිතේම හරි ආසාවෙන් කරන්න හිතෙනවා. මොකක්ද? ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේට දක්වන උපහාර පූජාවක් වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේගේ අසීමාන්තික ගුණ කදම්බය උදෙසා අපි විසින් මේ රැස් කරගත්ත හැම දෙයක්ම භාග්‍යතුන් වහන්සේ හින්දා නෙමේද? භාග්‍යතුන් වහන්සේ නිසා. භාග්‍යතුන් වහන්සේ මේ මඟ පෙන්වුවේ සර්වඥතා ඥාණයෙන් දැකලා සත්‍යයගේ සසර ගමන සුවපත් කරවන්න අපිට මඟ කියලා දුන්නා. එහෙනම් ලෞකික සරණාගමනය කියන්නේ මරණයෙන් බිඳලා යන සරණාගමනය. ලෝකෝත්තර සරණාගමනය කියලා කියන්නේ නිවන් දක්වා එක දිගට පවතින සරණාගමනයක්. එනම් කෙනෙක් මේ ජීවිතෙන් සුගතිගාමී වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මුලින්ම කරගත යුත්තේ සරණාගමනය පිරිසිදු කරගන්න එකයි. මොකද්ද සරණාගමනය පිරිසිදු කරනවා කියලා කියන්නේ? තුනුරුවන් පිළිබඳව අල්ප මාත්‍ර සැකයක් කිසිම තැනක මොනියම්ම මොහතකවත් මට ඇති නොවෙන්න ඕනේ. ඒක හරි ගැඹුරු සහ දීර්ඝ කාරණාවක්. සැක උපදින තැන් නම් මේ ශාසනයේ කෝටි ගණන් තියෙනවා. හැබැයි සැක උපදින තැන් තියෙනවා වගේම ඒ සැක निराකරණය කරන තැනුත් තියෙනවා. සැකය ඉපදිච්චාම සුදුසු තැනට ගිහිල්ලා සැකය निराකරණය කරගන්න ඕනේ. ආන්ගේ සැකය निराකරණය වුණාට පස්සේ නැවත දිගට මේ කාරණාව ඉස්සරහට ගියේ. එහෙනම් නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා පසළොස්වකට උපෝසත සිල් ආදී සමාදන් වෙලා හැකි වෙලාවන් වල බණ භාවනාවල් කරලා තමගේ හිත එකඟ කරගන්න කටයුතු කරන්න ඕනේ. හිත එකඟ කරන්න කටයුතු කරනවා කියලා කියහම මෙන්න මේ කරන ක්‍රියාවන් අසීමාන්තික පුණ්‍ය කර්මයන්. අසීමාන්තික පුණ්‍ය කර්මයන් කියලා කියහම බුද්ධෝත්පාදයක ලබාගත් ජීවිතයකට සාධාරණයක් කරගන්න අවස්ථා කොයි තරම් භාග්‍යතුන් වහන්සේ දුන්නද? මම කියන්නේ පින්නතුනි, ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් අපට දීලා ලබා දුන්න අනුග්‍රහයට හා සමානවම තවත් කොච්චර අනුග්‍රහයන් භාග්‍යතුන් වහන්සේ දුන්නද අපිට නොතේරුණාට. අපේ පින්නතුනි හිතලා බලන්න, අප දාන පාළියේ තියෙනවා බණ්ඩුපුල්ලිය මහරහතන් වහන්සේගේ චරිතාපදානය. බණ්ඩුපුල්ලිය මහරහතන් වහන්සේ කියලා කියන්නේ මහා කල්ප 90 ගාණක් හෝ ලක්ෂයක් දෙව්ලොවයි මනුලොවයි සැරිසරපු කෙනෙක්. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ රහත් වෙලා පිරිනුවම් පානවා බණ්ඩුපුල්ලිය කියන නමින්. එතකොට මං කියන්න හැදුවේ මේ බණ්ඩුපුල්ලිය මහරහතන් වහන්සේ මහා කල්ප 90 ගාණක් හෝ ලක්ෂයක් සුගතියේ ඉන්න කරපු පින්කම මොකද්ද? බදාම පිටක් අරගෙන චෛත්‍යයක පැල්මක් වහලා දැම්මා. බණ්ඩ ලොකු දෙයක්ද කියලා? නමුත් මගේ වැඩේ කුඩයි. නමුත් වස්තුවේ පූජනීයත්වය බොහොම ඉහළයි. එතකොට භාග්‍යතුන් වහන්සේ අපිට දක්වපු අනුග්‍රහයන් නැපින්නතේ බාන්න ලංකාවේ තියෙනවා තරම් චෛත්‍යයන් මේ ලෝකේ කොහෙද අපි දකින්නේ කියලා. මේ ලෝකේ කොහෙද අපි දකින්නේ? එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ විශේෂ ධාතුන් වහන්සේලා අපිට දීලා එයින් ප්‍රයෝජන ගන්න අවස්ථාව හදලා දුන්නා. ධාතුන් වහන්සේලාගෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. මොකද්ද ගන්න ප්‍රයෝජනේ? අපිට පින් කරගන්න ධාතුන් වහන්සේ වැඩ ඉන්න ඕනේ. ඉතින් ඒක නිසා අපිට ධාතුන් වහන්සේලාත් මෙච්චර දුන්නා. ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍යවල වරින් වර කඩා වැටුණා. දැන් හිතන්න අපේ සෑ පරපුරේ මොන සෑයේද කඩා නොවැටුනේ කියලා. පෞරාණික බවත් එක්ක. ඒව ගොඩ නැගුවේ කවුද? ගොඩ නැගුවේ මේ රටේ මිනිස්සුනේ. මේ කාලේ දීගව අපි ගොඩ නගාගෙන යනවා. බදාම පිටකින්
චෛත්‍යයේ පැල්ම වහලා එහෙම වුණා නම් පින්නතුනි අපි කල්පනා කරන්න ඕනේ අර වාගේ ඉදි වෙන මහ සෑයකට දායකත්වය ලබලා දෙනවා කියන එක සුළුපටු පිනක්ද? එතකොට අපිට මේ දුන්නේ අනුග්‍රහයක් නෙමේද? බුදුරජාණන් වහන්සේ නම් ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් කළ යුතු හැමදේම හරියටම නිවැරදිවම කළා. නමුත් පින්නතුනි අපෙන් යුක්ති සහගත සාධාරණයක් ඉෂ්ට වෙනවද කියන කාරණාව තමයි අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ. අපෙන් යුක්ති සහගත සාධාරණයක් ඉෂ්ට වෙනවද භාග්‍යතුන් වහන්සේගේ බලාපොරොත්තුවට? ආන් එහෙම නොවෙනවා නම් අපි තාම මේ ධහමෙන් ප්‍රයෝජන අරගන්නේ. හිතන්නකො මෛත්‍රී භාවනාව නමුත් ලෙඩ රෝග කීයක් සුවපත් කරනවද? හරියට භාග්‍යතුන් වහන්සේ අපිට දීලා තියෙන්නේ බෙහෙත්. මේ ධහම තුලින්ම දීලා තියෙන්නේ බෙහෙත්. ඒ බෙහෙත් මොකටද? සංසාර දුක නිවන්න. සත් හටවන බව දුකට වේදානම් කියලානේ දේශනා කළේ. සත්වයාගේ බව දුකට වේදදුරෙක් වගේ කියලා කිව්වේ. අන්න ඒක නිසා භාග්‍යතුන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ ඇති අපට සුගතියේ මඟ විවෘත කරලා දුන්නා. ධාතුන් වහන්සේලා දීලා දහම් පණිවිඩය එවලා මහත් අනුග්‍රහයක් දැක්වුවා. අපි කල්පනා කළ යුතුයි ඒ භාග්‍යතුන් වහන්සේගෙන් ලැබුණු අනුග්‍රහයට යුක්ති සහගත සාධාරණයක් වෙන විදිහට වැඩ කරලා සුගතියේ දොර ඇරගෙන දුගතියට පිටුපාලා අමා මහ නිවන දක්වාම ගමන් කරන්න මේ මහා කුසල ශක්තිය ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අපි ධර්ම දේශනාව තුළින් විශේෂ කාරණා තුනක් කතා කළා. එකක් තමයි බොරු නොකියන එක. අනික තමයි ද්වේෂ නොකර ඉන්න එක. තුන්වෙනි එක තමයි සුළු දෙයක් නමුත් එල්ලෙන කෙනෙකුට දෙන්න කියන එක. මේවා භාග්‍යතුන් වහන්සේගේ අවවාද. ඒක බොහෝ කාලයක් අපිට එළව මෙලව සුභ සිද්ධිය සඳහාම හේතු වෙන නිසා යමෙක් ඒ ක්‍රියාදාමයේ තුල යෙදෙනවා නම් එයත් භාග්‍යතුන් වහන්සේට කීකරු බවක් දැක්වීමමයි අපි කරලා තියෙන්නේ. ඒ තුලින් රැස් කරගන්න හැම කුසල ස්කන්ධයක්මත් උතුම් සද්ධර්ම දානානිසංසයෙන් ලබන සියලුම පුණ්‍ය ධර්මයෙන්ුත් අතේ මිටේ තියාගෙන කුසලයෙන් පෝෂණයටපත් වෙලා ඉන්න මේ වෙලාවේ අපි මේ පින් කාටද අනුමෝදන් කරන්න කියන කාරණාව කෙටියෙන් සිහිපත් කරමු. විශේෂයෙන් මේ මහ පින්කම මේ විදිහට සංවිධානය කරලා සිද්ධ කරන්න කටයුතු කළේ රත්නපුරේ පදිංචි බණ්ඩාර පවුලේ සියලු දෙනා සහ ලියනගේ පවුලේ සියලු දෙනා විසින්. උතුම් අරමුණ දෙපිරිසගේම අරමුණ රත්නපුර ඉහළ කහමුවේ පදිංචිව සිට ජන්මාන්තරගත WM ධනවර්ධන බණ්ඩාර පියාණන්ටත් SM පේමාවතී මැණිකේ වෙල්ලක් කට්ටු මැණිකේ කියලා සඳහන් කරනවා මෑණියන්ටත් රත්නපුර මොනරාගල් රත්නපුර නොරගල්ල පරම මණ්ඩනාරාම විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ නොරගල්ලේ විනීත නායක ස්වාමින් වහන්සේටත් රත්නපුර නොරගල්ලේ පදිංචිව සිට ජන්මාන්තරගත EL නිකොලස් අප්පිහාමී පියාණන්ටත් JAG ලොකුමැණිකේ මෑණියන්ටත් සීලා ලියනගේ මහත්මිය සහ ප්‍රේමා ලියනගේ මහත්මිය ඇතුළු වර්ග පරම්පරාගතව මියගිය සියලුම ඥාතීන්ට මේ උතුම් කුසල් අනුමෝදන් කිරීමත් ඒ හැම කෙනෙක්ම අපි අනුමෝදන් කරන මහා කුසල් අනුමෝදන් වීමෙන් භවගාමී සසර කෙරවල උතුම් නිර්වාණ අවබෝධය ලබා ගැනීම සඳහා මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් දේශකයාණන් වහන්සේටත් පවුලේ සියලු දෙනාටමත් ප්‍රාර්ථනීය සැමටත්
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සුඛ පටිපදාවෙන් උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීම සඳහා මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. මෝහක්ඛයෝ නිබ්බානං